මම අද දවසේ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා නම් ඒ බව පෙන්වීමට මේ රන් පාත්තරය උඩුකම් බලා පාවෙත්වා. එසේ නොවේ නම් ගන්ධිය සමග පහලට පාවී යත්වා. ඉතා පුදුම සහගත ලෙස රන් පාත්‍රය උඩුගම් බලා පාවී ගොස් නාගලෝකයට පිවිසියා. මේ මහා භද්‍රකල්පයේ පහළ වී වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එනම් කකුසඳ කෝණාගමන සහ කාශ්‍යප බුදුරජාණන් වහන්සේලාගේ රන් පාත්‍රවලට යටින් තැන්පත් වුණා. පාත්‍රය තැන්පත් වෙන ඒ ගැටුණු හඬ ඇසී දීර්ඝායුෂ ඇති මහාකාල නාරජු නින්දෙන් අවදි වී මෙසේ සිතුවා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී වැඩි කලක් ගත වුණේ නෑ. ඒත් බුදු කෙනෙක් පහළ වුණා. එහෙනම් අදත් බුදු කෙනෙක් පහළ වෙනවා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ නේරංජරා නදියෙන් එතර වී ගංඉවුර දිගේ වැඩම කළ එදා හරිම පින්බර දවසක්. ස්වාමීනී, මගේ නම සොත්තිය. ඔබ වහන්සේ ගිහි කාලයේ මා හමු වී තිබෙනවා. මට අනුකම්පා කරලා මේ කුසතන ඔබ වහන්සේ පිළිගන්නාසේක්වා. කුසතන අටමිට පිළිගත් උන්වහන්සේ නිල්වන් පත්‍රයෙන් ගැවසීගත් සුවිශාල ඇසතු රුක් සෙවනට වැඩම කොට මෙසේ අධිෂ්ඨාන කළා. මාගේ ශරීරයේ ලේමස් වියලේවා. සම්නාර ඇට ඉතුරුවෙතොත් ඉතුරුවේවා. යම් පුරුෂ වීර්යයකින් පුරුෂ පරාක්‍රමයකින් අවබෝධ කළ යුතු යම් සත්‍යයක් ඇත්ත. මා එය අවබෝධ නොකොට මෙයාසනයෙන් නැගිටින්නේ නෑ. බෝසතාණන් වහන්සේ වජිරාසනය මත වැඩහිඳ සිත සමාහිත කරද්දී බිහිසුණු සිදුවීමකට පෙරනිමිති පහළ වුණා. මම සිද්ධාර්ථගේ සෑම පියවරක් පසුපසම ලූ බැන්ද. ඔහුගේ මේ ගමන මම අවහිර කරන්න ඕන. ඒත් දැන් වජිරාසනය මත වාඩි වෙලා සිටිනවා. ඔහු එතනින් ඉවත් කළේ නැත්තං ඒ කාන්තෙන්ම ඔහු දිනනවා. අද මම ඔහුව නැගිට්ටවනවාමයි. ඒ බිහිසුණු මොහොතේ දෙවිවරුන් බියවී පලා ගියා. අසංකේය කල්පලක්ෂ 4ක් පුරාවට පුරන ලද පාරමී ධර්මයන්ගෙන් රැස්කරගන්නට යෙදුන පුණ්‍ය සම්භාරය හේතුවෙන් අප මහා බෝසතාණන් වහන්සේට පවිටු මාරයාගෙන් කිසිදු විපතක් සිදුවුණේ නැහැ. අප මහා බෝසතාණන් වහන්සේගේ
රෝම කූපයක්වත් සොලවන්නට පවිටු මාරයාට බැරිවුණා.